පාසල් අධ්‍යාපනය අපි ගත්තොත් එහෙම ළමා පරපුර හැම වෙලාවකම අපහසුතාවයට පත් කරන ක්‍රියාමාර්ග තමයි අනුගමනය කරන්නේ. තිබුණ රජයත් එහෙමයි, ඒ ඵලයට පත් රජයත් එහෙමයි. එයාලගේ කාලය අපිට යවන එක නෙමෙයි මෙතන ප්‍රධාන පරමාර්ථය. අපි උදාහරණයක් ගත්තම ජපානයේ මේ සුපිරි විදිහට අධ්‍යාපන ක්‍රම ගෙනනවා. ඒගොල්ලන්ගේ පැය 4 නම් පැය 4ක සියලුම වැඩ කෙටි සටහන් විදිහට කරනවා. මේක මේගොල්ලන්ගේ මේ ආයතනවල රජයේ අධ්‍යාපන ආයතන මොන ආණ්ඩුවවත් මොන ප්‍රශ්න තුනත් අධ්‍යාපන ආයතන තියෙනවල සමාජගත වන පාවන තමයි අධ්‍යාපන ක්‍රමය දියුණු වෙන්නේ. නමුත් මේ වේලාව වෙනස් කළා තව පැය භාගයක් ඉස්සරහට දාලා 2 වෙනකන් ඉස්කෝලේ කරාට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. නම් එහෙමනම් යටිදල පහසුව වැඩි දියුණු කරලා අධ්‍යාපන ක්‍රමය දියුණු කරනවා. ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් තුලින් පමණයි මේ කොටගත හැකි. අධ්‍යාපන ක්‍රමයට දෙක සෙල්ලම් කිරීම එච්චර හොඳ කාර්යයක් නෙමෙයි මම දකින හැටියට.